හැලෝ යාළුවනේ ඉතින් අද අපි යන්න හදන්නේ හෝටන් තැන්නේ. ඉතින් අපි යන්න හදන්නේ බයික් එකේ. අද අපේ යාළුවත් ඉන්නවා. ඔන්න යාළුවා වෙන්න. හයි. අඩු ආවෙන්න නේ. ඒවලන්නේ. අපි නම් ගිහිල්ලා බලමු දැන් අපි ඉන්නේ යකාගේ පඩිපෙළ පාරේ. තව ටිකක් යන්න තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු පාර මොනවා වගේද කියලා. පාරත් පොඩ්ඩක් ඩැමේජ්. අපි යන්කෝ බලන්න ඉතින්. ඉතින් යාළුවනේ දැන් අපි ඉන්නේ ලංකාවේ උසම දියඇල්ල වනේ බබරකන්ද දියඇල්ල ළඟ. බලන්නකෝ ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ. යන්කෝ ඉතින් උඩහට ගියාම මීටර ලස්සනට පේනවා. මම ගොල්ලන්ට වෙන්න නෑ යන්කෝ. අඩු මට මොකක්ද උනාවා? මම අර වැටරලි ඉතින් මම ගොගත්ති. හබීබි come to Sri Lanka. එදින මොකද්ද? ලංකා විශාලතම දියඇල්ල. බබර කට්ටිය. කට්ටිය අපේ පැත්තේ පේනවනේ. අවොඩ්ඩෙන් වඩුවා ඉතින් ආයෙත් පටල අපේ දුවේ ආවා. පට්ටවම් මේ බොරුවටම ඇවිදලා යන්න ඕනේ. ඇවිදින්න දැන ඉතල එනවා. ඉතලාම ආවැකි. ඉතින් ආලු අපේ වට ලස්සන විව් එකට ෆොටෝ ටිකක් ගන්න කියලා. ඔයාලට පේන විව් එක ඉතින් දැන් ෆොටෝ ටිකක් ගහ ගන්න හදන්නේ. මේ වගේ තැනක් දැක්කම ඉතින් ඩාලෙන් දුකයි. අදෝ ගැහුවද බං? ආයි යාළුවනේ. හායි අපි ආව කැලේට ආව ෆොටෝ ගහන්න. මම කොහොමද දෙන්න වෙන්නේ? ඉතින් යාළුවනේ අපි ෆොටෝ ගහන්න කියලා ගියට ඇත්තටම ෆොටෝ ගහුවේ නැහැ. මොකද අපිට ටයිම් මදි. මොකද තව ගොඩක් දුර යන්නත් තියෙනවා. ඒක නිසා අපි ඉතින් ෆොටෝ ගහන්න නැතුව අපි ඉතින් පිටත් වුණා. දැන් ඉතින් අපි ඔය යන ගමන් ඉන්නේ ආයේ. පාරන පොඩ්ඩක් අවු. අද වෙලානේ මන් දින්නේ. කොහොමද ඉස්සරහට කරා හදලා නැති වෙන්නේ පොඩ්ඩක් හදලා. ඔව්. අර කන්ද දිහා බලද්දි කන්ද ඇතර යනවා බං අර. කන්ද ඇතර යනවා. බාල හදලා. දෙගිරියක් නේ. බජන්රු දෙවන් නැත්තම් ඉතලෙන්නේ නැහැ. යන්න දෙනවනේ මම ඉස්සරහට. යනවා. ආ? දොලි දැන් කතා ඇත්ත නේද වා? අයියෝ. හරි. පැත්තේ පැත්තේ දැන්නේ නේ. වීඩියෝ දාන්න වෙන්නේ. දාලා වහින්න දෙන්න තියෙන්නේ. රයිඩ් එක කලින් දැන් රයිඩ් පොතෙල් වහගෙන යන්නේ. කොච්චර රයිඩ් උනා වැඩක් නැහැ. ඉනි ඩයිනොස් බියාවන කරේ තියනවා යන්නේ. Stop it. Get some help. එනම රයිඩර්. තාඩිය උඩට වයින් එන්නද මං කොයිකට? යාළුවනේ ඇත්තටම පාරේ යන්න අමාරුයි. ඒක ඩබල් දාලා කොහොමත් අමාරුයි. තේරෙනවනේ. මං එකින්ද බහැලා පයින් යනවා. අරු මාව දාලා යනෝ. අපි දෙන්න කීපවතාවක් වැටෙන්නත් ගියා. ඔතනින් යාට හොඳ වේද බං? මං අල්ලන්නේ ඉතින් නෑකෝ. යඩේ නේද? डबल स्टैंड करने दिया डबल स्टैंड करने
විතර යන්නේ මම. ඔය විතර උඩ යනවා. ඔව්. බෑ යන්නේ ඉතින් මට අල්ලන්න දෙන්නේ නැහැ. ආ? මෙතන යන්නේ බා. කටු කරනවා. බැලන්ස් ගන්න මාරු විවා. මනේ එනකොට මේ පාරේ එනවද කලින්? උත්ත බලවල්. කරනවා නේදුනා. එදුනාද? මට හිතේ වයින්නද? මාරේ දී ගියාම මේක තමයි කලින් යකා ගන්නේ. ඔව් ඔව්. කරනවා ගාලා. යම. අර අර්ථන මුලේ ඇදෙනවා. ඔව් මේක තමයි. එනවනේ ඉතින් පාර. ඔය යමමනාර දාඩිය අවුට් එක. පොඩි එක අතන ගෙදරවා. බයික් යනකොට වැඩි හරියම මම පයින් යන්නේ යාළුවනේ. මරු. දැන් නම් සසරත් කලකිරලා තින්නේ. බයික් එක කැඩෙන්නේ නැතුව තිබ්බොත් ඇති අපිට යන්න. තාමත් පයින්. විදේට මේ පාර නම් එන්න එපා. අම්මේ එක්ස්පීරියන්ස් වලින් කියන්නේ ජීවිතේට එන්න එපා. අයියෝ. මේ ටිකේ දාල්දිප. යකාගේ වඩි වෙලා තමයි. අපි ඉන්නේ ටිකේ. යකාගේ වඩි හට්ට මාරු කියලා අර ටික දාලා තිබ්බේ නෑ මේ ටික ආයෙ දාලා තිබ්බා. ඉතින් ආන වීඩියෝ කරන්න ලවන්නේ නැහැ නේ. ඔව්වා. තනියෙන් එන එකෙක් කියවන වීඩියෝ එක දමල ගහලා නිකන් ඉන්නවා. අපට පාරක් අහුවෙයිද බලන්න. අර දින්න ඉතින් පාලමත්ත බං අර ඉඳුර පේන්නේ. ඊ යන්න ඕනිද? අර මේ දැන් මේ ඉඳිවන් මේ නුගුරු ගිහලා එතකොට. උදා. හරියටම දැන් අපි සෑහෙන දුර අවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් බයික් එකත් හොඳටම බලන් වෙලා තියෙන්නේ. බලන් වෙලා කියන්නේ පේනවනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ පොතා. කතල්ලයක් ගියා මුලදල්ලයක්. ඉතින් බයික් එක ස්ටාර්ට් කරගත්තකොම හරි. ඉතින් අපි යන්කො ඉස්සරහට ගිහලා බලමු. වීඩියෝ එක මොනවා වගේ තියලා. වීඩියෝ එකත් එක දැන්දලා මෙන්න මාර ලස්සන වීඩියෝ එකක් තියෙනවා බලන්න. ඒ තියෙන්නේ මොකද්ද? නයින් නාච් බ්‍රිජ්. එතන ඉන්නේ නැද්ද? මට සිරි මීදුම එනවා. කැමරා කාචේ මීදුම හො කරගන්න බැරි නේද? දැන් අපි මීදුමේ මැසි ගියා. අර බයික් එක වල මිස් කරන සීන් එකත් ඇවිල්ලා තින්නේ. හොඳ පාරක් අහුනොත් නම් ගෙදර ගියා කිව්වා. දැන් බයික් එක දාලා පස්සේ තමයි ගෙදර යන්නේ. මේ වලේ වැටෙන්න බැරියෝ. Right then. Kapaat දෙමු නෑ හරි. අන්නර කේබල් මේක බා. ඒ මොකද්ද මේ? එකපාර කියන්නේ තෝක. එන්නකෝ ආරන්න. හරියලුන ඉතින් ඔය පාර දිගේ කෙලින්ම ඇවිල්ලා ඉතින් ආවට පස්සේ මෙන්න මේ වගේ පොට්ටයක් කවු වෙනවා. ඉතින් මෙතනින් උඩ පාරෙන් ගියොත් කෙලින්ම හෝටන් ප්ලෑන්ස් වලට තමයි යන්න පුළුවන්. යට පාරෙන් ගියොත් නුවරඑළියට ගිහිල්ලා තමයි යන්න වෙන්නේ හෝටන් ප්ලෑන්ස් වලට. ඉතින් අපි දැන් ඔය යන පාරේ තමයි උඩ පාර. ඉතින් ඕකේ ගිහිල්ලා කෙලින්ම යන්න තියෙන්නේ හෝටන් ප්ලෑන්ස් වලට. ඉතින් අපි ගිහිල්ලා බලමු පාර මොන වගේද කියලා. ඒක තමයි. මැප් එක වැඩ නැහැ නේද? එන්නම් මහාන වෙන්න හිතලා තියෙන්නේ ඒ තරම් පාරලා දෙන්න. අම්මට ලීක්ස් එහෙම තියෙනවා. හලෝ යාළුවෝ ඉතින් ඔයගොල්ලෝ බයික් වල එනවා නම් බයික් එක කාටකම නැහැ ස්කූටර් වල නම් එන්න එපා. එන්න බෑ දැන් අපි ලෝකාට්ටක් කාලා ඉන්නේ මේ. පොදුත් එකල ඉතිනවා දැන් නම්. ඇත්තටම එපා වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඉතින් දකින්න ඇති වීඩියෝ ක්ලිප් එක කොහොමද තිබ්බේ කියලා. තව යන්නත් තියෙනවා කිලෝමීටර් 3ක් විතර. ඉතින් අපි ගිහිල්ලා බලමු.
ඒ අතරතුරේ තව අකරතැබ්බයක් වුණා යාළුවනේ. බයික් ස්ටාර්ට් වෙන්නේ නැහැ ජීරේට දාලා ස්ටාර්ට් කරන්න යන්නේ. බයික් එකටත් හරි වගේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. අරු ගියා පල්ලෙහාට. අම්මේ මං ආයෙත් පයින් යාළුවනේ. පේනවනේ ඉතින් පාරේ හැටි. ජීවිතේට මේ පාරෙන් නම් එන්න එපා. අත්දැකීමෙන් කියන්න එන්න එපා. අපි දැන් මෙහෙම ගිහිල්ලා මේ කන්ද උඩටම යන්න ඕනේ. එතකොට අපිට ඔහිය පාර සෙට් වෙනවා. එතකොට නම් අවුලක් නැහැ. තව කොහොමද කිලෝමීටර් 3-4ක් යද්දි සෙට් වෙයි. අරු ගියා යාළුවනේ මම දාලා. අයියෝ. ආයෙත් අකර දැබ්බයක් වුණා. ආයෙ බයික් එක නැතුණා. අරු ස්ටාර්ට් කරගෙන ගියා මම එතකම් පයින් යනවා. මුත් එක්ක යනට හොඳයි යාළුවනේ පයින් යන එක. තමයි මම මුත් එක්ක ගියත් ගොඩක් කාට පයින්මයි යවෙන්නේ. ඉන්න මම පයින් යනවා තනියෙන් උදාන්න. ඔය ඉන්නේ කාලගන්නියා. අපි තව ගොඩාක් කොට යන්න ඕන කියලා නම් පේනවා. පොඩි උලඟක් තියෙනවා. එනේ ඊටල උලඟක් ඉන්නේ. තාම අන්නර එනවා පේනවා. වල්ලා පොඩි විවේක නම් තියෙනවා. ඕන් ටැකර් එනවා. මෙන්න මේ ටික තමයි යාළුවනේ අපි ආවේ. අර එහා කන්දේම එහා පැත්තට ඉඳන් ආවේ. තාම ඉවර යනවා. විව් එක නම් ලස්සනයි හැබැයි එන්න ගියාම තමයි පාරේ. ඒක මොනවද කියන්න තියෙන්නේ? අර සතර කාලෙ ගිහලා ඉන්න දැන් නම් හොඳේ. ආයෙ නැති ජීවිතේ එන්නේ නැහැ මේකේ. මතක ඇති කාලෙක එන්නේ නැහැ. දැන්ට ඉතින් ආවින්ද යනවා. කරන්න දෙයක් නැති ඉඳා ආයෙ හැල්ලා යන්න බෑනේ. ඉතින් අපි ගිහිල්ලා හම්බෙමු. මතක ඇති කාලෙක ඉන්නේ ආයෙ. ආයෙ නෑ මට නම් බෑ මං ඉන්නේ දැන් ඔන්න. ඔන්න යාළුවනේ අපි අර තියන්නේ අපි තියන්නේ ඔන්න කාපට් එක වැටුණා. දැන් ඔය පැය දෙකට විතර පස්සේ තමයි කාපට් එක වැටුනේ. තමයි අසාවට කාපට් එකක් කියන එකක් දැන්. දැන් ඉතින් මේ පාරේ කෙලිම ගිහිල්ලා හෝටන් තැන්නට තමයි ඉතින් අපි හෝටන් තැන්නට ගිහිල්ලා හම්බෙමු. let's go. හරි යාළුවනේ ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර නෑ. ඔයගොල්ලෝ බලනවා ඉතින් මම මුලදී කිව්වනේ හෝටන් තැන්න යනවා කියලා. ඇත්තට අපි හෝටන් තැන්න ගියා. හෝටන් තැන්න ගියාට යකායි පඩිවිලේ ආපු ටිකේම තියෙනවා විනාඩි 12ක්. දැන් ඔයගොල්ලෝ බලපු වීඩියෝ එකේ තියෙනවා විනාඩි 12කට කිට්ටු වෙන්න වීඩියෝ එක තියෙනවා. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක වෙනම දාන්නයි මෙතන ඉඳන් හෝටන් තැන්නට ගිය ටික වෙනම දාන්නයි. මොකද ඒ දෙක වයිබ් දෙකක්. හෝටන් තැන්නේ වයිබ් එක වෙනයි, යකායි පඩිවිලේ වයිබ් එක වෙනයි. ඉතින් මට හිතුණා මේ දෙක බ්ලොග් දෙකකට දාන්න ඕනේ කියලා. ඉතින් හෝටන් තැන්නේ ගිය බ්ලොග් එක ලබන සතියේ වැටෙනවා. එහෙනම් අදට මම ගිහින් එන්න මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. කොහොම පොඩ්ඩයි ඉන්න. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මම පහළ තියෙන රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා bell icon එක all press කරලා තියාගන්න අලුත් වීඩියෝ එකක් ආවම බලන්න.